කොච්චර ශ්‍රද්ධාව තිබ්බත් සුධර්මාරාමයේ පාරති කරව චූ කරලා ගඳේ බෑ. එහෙම පොඩි උලක් තියෙනවා. මම දැක්කා අර මේ දැන් කවුරුත් පළෙන් එක්කගෙන නැහැ නේ. දල්දා වන්දනාවට කියලා කවුරුත් පළෙන් එක්කගෙන නැහැ. මම දැක්කා අර ගෑණිය කියන කෑ ගන්නවා මේ. අපි ආව අපිට කන්න දෙන්න. රුහරද එහෙම කවුරුත් පුරොන්දු වෙලා නැහැ. දැන් මේ නුවර මිනිස්සු ටික පුළුවන් විදිහට මම දැක්කා ඔය තැන් තැන් වල දන්සල් එහෙම දෙනවන්නේ. දැක්කා මම මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ගොඩක් ඉන්නවා නුවර කට්ටිය. මම දැක්කා සමහර අය ගෙවල් පවා තමන්ගේ වැඩිපුර තියෙන ගෙවල් පවා සමහර කට්ටිය නවතන් දීලා තිබ්බා. එහෙම කරන්නේ නැති. ඒක කරද්දි ඒක කළ යුතුමයි කියන එකක් නෑ. ඕක තමයි ලංකා මිනිස්සුගේ ප්‍රශ්නේ. මිනිස්සු මොකක් කර සත්භාවයෙන් කරන්න යනවා කියන්නකෝ. ඒක කළ යුතුම වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්න පෝලිං වල මිනිස්සුන්ට දන්සල් දෙන්නම් කියලා මිනිස්සු සැදැහැ සිටින් කියනවා. නොදී ඉන්නවත් නෙමෙයි දෙනවනේ. පොඩ්ඩක් හරි ගැස්සුනොත් මොකද වෙන්නේ? කෝයකෝ කණ්ඩ දෙනවා කි දීපන් කණ්ඩ. දැන් ඇවිල්ලා තියෙන දල්දා වදින්න ඇවිල්ලා තියෙන්නේ. ඉල්ලන්න කණ්ඩ. ඒක Taman දැනගෙන ඉන්න ඕනේ. අපි හම්බන්තොට ඉඳන් ඒ හරියන්නේ නැහැ. හම්බන්තොට නෙමෙයි කංකසන්තොට ඉඳන් ආවත් මම අපිට මේ වන්දනාවට යන්නේ දවස් දෙකක් ඉන්න වෙයිද දන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් අපි කෑම බීම අරන් යන්න ඕනේ. එහෙම එන්න ඕනේ ලෑස්ති වෙලා. එහෙම නැතුව ඇවිල්ලා බිම් පෙරලිලා කෝයකෝ කණ්ඩ දීපන් බඩගිනි කියලා හරියන්නේ නැහැ. අමාරුයි ලක්ෂ ගාණක් එද්දි මේන්ටන් මේ බැලන්ස් ගන්න හරි අමාරුයි. දැන් නගර සභාවට උනත් මේක බැලන්ස් ගන්න බෑ. මේ ඔය අර කුණු එහෙම දාලා යනවා පිස්සු වගේ දැන් වල. සාමාන්‍යයෙන් නගරේ කුණු ටිකක් දැම්මහම ඒ කුණු ටික අදින්න නගර සභාවේ ඉන්නවා. ඒක හරි කියමුකෝ. නගරේ තියෙන කසල ටික අනම්මනම් කරන් නගර සභාවේ සර්විස් එකක් තියෙනවා. මේ මිනිස්සු ලක්ෂ ගාණක් ඇවිල්ලා මෙහි තියෙන කුණු ටික ඔක්කොම දාලා ගියාම එහෙමනම් ඉතින් වෙනම ආණ්ඩුවෙන් ටීම් එකක් තියලා දෙන්න මේ වගේ ඉවෙන්ට් වලට යවන්න. කුණු අදින ටීම් එකක් වෙනම. ඒකෙන්ද එන මිනිස්සු දැනගන්න ඕනේ මෙහි තියෙන ඔක්කොම කාබ් බීපද මෙහෙම කේස් ඇතන ඒව අරන් යන්නත් බෑ. ඉතින් ඔක්කොම උස්සන් මල්ලේ දාගෙන යන්නත් බෑ. දල්දා වදින්න. සහ පොඩි අවුල් ගොඩක් එතන තියෙනවා. දැන් උදේ ඉඳන් පොලිමේ ඉන්න බිම පෙරලිලා ඉන්නේ. උදේට මූණ හොදන්නෙත් නැහැ. දත් මදින්නෙත් නැහැ. කෙල පෙරාගෙන කියලා වදිනවා සාදු කියලා. හරිද? එතනත් පොඩි අවුලක් තියෙනවනේ. ගඳේ බෑ. ඒ ඇස්සේ. මිනිස්සු ඉතින් ඒක තේරුම් ගන්න. මේක දැන් මිනිස්සුන්ට කල යුතුමයි කියන හැම නෙමෙයි. නේද? මිනිස්සුන්ට නුවර මිනිස්සු දෙනවා. හොඳයි. දන්සල් පුළුවන් විදිහට දෙනවා. කණ්ඩ දෙනවමයි කියලා මේ මිනිස්සු දඩන් එන්න ඕනේ. අපි දැන් යන්නේ දලදා වදින්න යන්නේ. අනික වන්නන් හිතන් දවස් කීයක් තියෙනවද? දවස් කීයද? 7යිද? 6යි. 10යි නේ. 10න් ඉවර කරන්න නැති මට ඉතින්. 10 ඉවර කරන්න බැරි වෙන්නේ නේද? තව දවස් 3-4ක්වත් දෙයි. එහෙම තියෙනවා. මේ ඒ කියන්නේ අර දැන් මම දැක්ක අර FB එකේම කියන මේ 12 ඉඳන් 5 වෙනකන් නේ ප්‍රදර්ශනේ තියෙන්නේ. 12 5 මාරනේ. වෙලාව වෙනස් කරන්න බැරි කියලා. එහෙම වෙනස් කරන්න අමාරුයි. ඒ කියන්නේ මාලිගාවේ තේවාවල් තියෙන වෙලාවල් තියෙන අවුරුදු ගාණක් ඉඳන් අය අපේ සම්ප්‍රදාය වන්නේ. ඒව වෙනස් කරන්නේ නැහැ. මේ අපටත් දැන් කට්ටිය අහන්න සරලයි 12 ඉඳන් 5 මාර නෙවෙයි දෙන්නකෝ 7 ඉඳන් හවස 5 වෙනකන් කියලා. හරිද? එහෙම අමාරුයි. හරිද? අමාරුයි. හොඳටම අමාරුයි. ඒ කියන්නේ ඒක අර අවුරුදු ගාණක් ආපු සංස්කෘතියක් තියෙන සම්ප්‍රදායක් තියෙන ඒවට ගරු කරගෙන තමයි කරන්නේ. හරිද? මේ දේවල් තියෙන ඉතින් අර මේ කියන මිනිස්සු වෙනවා මිනිස්සුන් සමහරලාට ඉතින් විනයක් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා දැන් ඔය. දාලා තින්නේ මේ සහ අරවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් ළමයි එක. මොකක් කර දෙයක් කවුරු හරි කෙනෙක් යුතුයකමක්සේ සලකලා කරොත් ඒක ඉතින් යාර දිගටම බලාපොරොත්තු වෙනවා. හරිද? ඒක අනිවාර්ය දෙයක් විදිහට සලකනවා. මේ වගකීමක් විදිහට සලකනවා. කොහොයකෝ කන් දෙනවා වගේ දීපන්. එහෙම ලයින් එකෙන් එන්නේ ඊට පස්සේ. තාම පුණා නම් ගහලත් යනවා ඊට පස්සේ. කන්න දුන්නේ නැහැ නේද කියලා. දන්සල කෑම එහෙම විරුණොත් එහෙම තව ටිකකින් පෙරලත් ඒ දන්සල. හරි. ආගන්න. ලියන්න මෙහෙම. Wow.